යේමන සිවිල් යුද්ධය වර්ෂ 2015 සිට මැද පෙරදිග කලාපීය යුද්ධයක් බවට පත්ව තිබෙනවා. යේමනය ගැන කතා බහක් යලිත් කරලිට එන්නේ යේමනයේ හූති සංවිධානය විසින් රතු මුහුදේ යාත්‍රා කරනු ලබන වෙළඳ නෞකාවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඒ ගාසා තීරෙහි යුද්ධය නැවැත්වීම සඳහා ජාත්‍යන්තරයට බලපෑම් එල්ල කරමින්. ඉතින් මේ නිසාම අද යේමනය පිළිබඳ ඔබට තොරතුරු කිහිපයක් ගෙනීමට මම බලාපොරොත්තු වෙනවා. वर्ग किलोमीटर 5,55,000කට වැඩි විශාලත්වයකින් යුතු යේමනයේ අගනුවර වන්නේ සානා නගරයයි. සෞදි අරාබිය, ඕමානය සහ එක්සත් අරාබි එමිල් රාජ්‍ය යන රටවලට ගොඩබිමින් යේමනය මායිම් වනවා. ලෝකයේ යුද ශ්‍රේණිගත කිරීමේ 74 වන ස්ථානයේ රඳා පවතින යේමනයේ වාර්ෂික යුද වියදම ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක් පමණ වනවා. 4,20,000කට වැඩි හමුදාවක් සිටින යේමනයේ ගුවන් බලය සහ නාවික බලය අතරින් ඔවුන් තරමක් ඉදිරියෙන් සිටින බව පැවසිය යුතුයි. යේමන සිවිල් යුද්ධය වර්ෂ 2015 සිට මැද පෙරදිග කලාපීය යුද්ධයක් බවට පත්වමින් තිබුණා. යේමනය ගැන දැඩි කතාබහක් කරලියට එන්නේ හූති සංවිධානය විසින් රතු මුහුද හරහා යාත්‍රා කරනු ලබන වෙළඳ නෞකාවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම සමගයි. ඒ ගාසා තීරෙහි යුද්ධය නැවැත්වීමට ජාත්‍යන්තරයට බලපෑම් කරමින්. හූති සංවිධානය යනු හූතු ගෝත්‍රයේ අයෙකු විසින් ආරම්භ කරන ලද නිසා පටබැඳුණු නාමයක් බව ඔබට පැවසිය යුතු කරුණකි. යේමනයේ ගෝත්‍ර බොහෝමයක් වාසය කරනු ලබන අතර හූති ගෝත්‍රයේ අයෙකු විසින් මේ ආරම්භ කරන ලද නිසා හූති යන නම මෙයට පටබැඳී තිබෙනවා. හූති සංවිධානය ශ්‍රියා මුස්ලිම් වරුන්ගෙන් සමන්විත දැවැන්ත සංවිධානයක් ලෙස හඳුන්වනු ලබන්නේ. ඉරානයේ පිටුබලය ලබන හූති සංවිධානය විසින් ඔවුන්ගේ යුද බලය, ඒ වගේම මිසයිල ගුවන් බලය සහ නායක බලය අතින් දැඩි යුද ශක්තියක් තිබෙන සංවිධානයක් ලෙස හඳුන්වනු ලබන්නේ. මෙහි නිල නාමය අන්සාර් අල්ලාහ් ලෙස හඳුන්වනු ලබනවා. එහි අර්ථය වන්නේ දෙවියන්ගේ සහචරයා යන්නයි. මේ වන විට හූති සංවිධානය සතුව සටන්කාමීන් ලක්ෂ 2කට වැඩි පිරිසක් හූතීන් සතුවන අතර මිසයිල සහ ප්‍රබල අවිබලයක්ද ඔවුන් සතුවනවා. කෙසේ වෙතත් මේ වන විට පවතින යුදමය තත්ත්ව හමුවේ යේමනයේ බොහෝ ළමුන් මන්ද පෝෂණයෙන් පෙළෙන අතර සරණාගතීන් ලක්ෂ ගණනක් යේමනය තුල වාසය කරනු ලබනවා. ඇමරිකානු ගුවන් ප්‍රහාර හමුවේ යේමනයේ බොහෝ බලශක්ති යටිතල පහසුකම් සහ වරායන් දැඩි ප්‍රහාරයන්ට ලක් වනවා. ඒ වගේම ජන ජීවිතයටද දැඩි බාධාවක් එල්ලවනවා. කෙසේ වෙතත් ඇමරිකානු ප්‍රහාර හමුවේ මේ වන විට හූති සටන්කාමීන් තරමක් හුදකලාව පසුබැස සිටින බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් මේ වන විට යේමනයේ වර්තමාන තත්ත්වය සහ යේමනයේ පිළිබඳව හූති සටන්කාමීන් පිළිබඳව ඔබට තොරතුරු කිහිපයක් තමයි අද රැගෙන ආවේ. ඉතින් තවත් දවසක තවත් මෙවැනි වටිනා තොරතුරු රැගෙන මේ අරමුණින් යුක්තව සමගන යනවා. ඔබට ජය වේවා.